හරි. එතකොට providing user friendly interface කියන එක ගත්තන් පස්සේ කියන්නේ පරිශීලක අතුරුමුහුණක් ලබා දීම කියන එක ගත්තන් පස්සේ පරිශීලක අතුරුමුහුණ තමයි කොටස් දෙකක් තියෙනවා. command line user interface සහ graphical user interface කියලා. command line user interface කියන්නේ මොකද විධාන පෙළිය අතුරුමුහුණට. ඊට පස්සේ graphical user interface කියන්නේ ග්‍රාෆික අතුරුමුහුණට. හරිද? ඒතර මුලින්ම කතා කරනවා command line user interface එක. command line user interface එකේ තමයි මෙන්න මේවා එකක් තමයි අපිට එන්නේ. හරිද? ඒතකොට සරලව කිව්වොත් එහෙම CLI එකක් මෙන්න මේ විදිහට තමයි පේන්නේ. ඔයගොල්ලෝ දැකලා තියෙනවද දන්නේ? CMD කියන එක. හරි. මෙන්න මේ sorry වැරදි එක ඔබුනේ. ඒතකොට CMD command prompt එක ඔයගොල්ලෝ දැකලා තියෙනවද කම්පියුටර් එකේ තියෙන? ඔයගොල්ලෝ හැමෝගෙම කම්පියුටර් එකේ මෙතන command prompt එක ඇති. ඒතකොට මෙන්න මේකේ මේ තියෙන්නේ CMD එක. හරිද? එතකොට මේකේ පුළුවන් අපිට command දෙන්න. මම මෙතන දානවා CD desktop. මේ තියෙන desktop එකට යන්න කියන command එක. ඊට පස්සේ desktop එකේ තියෙන අවයව බලන්නේ කොහොමද? dir කියන ටයිප් කරනවා. එතකොට මේ desktop එකේ තියෙන දේවල් ටික පෙන්වනවා. හරිද? එතකොට මෙතන තියෙනවා sp.jpg කියන අපි ඒක ගමු sp space .jpg. හරිද? මේක ටයිප් කරාම මොනවද? sp කියලා නෑ. ඒ නැත්තේ sp.jpg. හරි එහෙම එකක් තියෙනවා. එතකොට ඔන්න බලන්න පින්තූරේ ඕපන් වෙනවා. හරිද? ඒතර කමාන්ඩ් එකෙන් තමයි මේ ඔක්කොම දේවල් වෙන්නේ. හරි ඊට පස්සේ තව තියෙනවා කමාන්ඩ්ස් අපිට ගන්න පුළුවන් ipconfig. ipconfig එක මේ වෙලාවේ සම්බන්ධ වෙලා තියෙන ඉන්ටර්නෙට් එකේ මේ මොකේට සම්බන්ධ වෙලා තියෙන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක. අපි සම්බන්ධ වෙලා තියෙන්නේ මෙතන තියෙනවා තුනක්. ඊතර්නෙට් ඇඩැප්ටර් එකකට සම්බන්ධ වෙලා නැහැ. හරිද? වයර්ලස් LAN ඇඩැප්ටර් ලෝකල් ඒරියා කනෙක්ෂන් එකට මෙහෙම ඇවිල්ලා මෙතන තියෙන වයර්ලස් LAN ඇඩැප්ටර් Wi-Fi 3 ඒක තමයි අපි ලොග් වෙලා තියෙන්නේ. IP version 6 එක මෙහෙම මේ විදිහට දීලා තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ තියෙන්නේ command line user interface එක. හරිද? මේකේ හුඟක් දේවල් තියෙනවා. හුඟක් දේවල් කියන්නේ command line user interface එකේ සරලව කිව්වොත් එහෙම අපි ටයිප් කරලා තමයි අපිට අවශ්‍ය දේ කරන්නේ. හරිද? එතකොට අපිට මේ ලස්සනට mouse pointer එකක් එහෙම ඇවිල්ලා ඒක පේන්නේ නැහැ. හරි. එතකොට අපි ඊළඟ එකට graphical user interface. graphical user interface එකේ මෙන්න මේ කතාව හොඳට මතක තියාගන්න. Windows icon menu කියන කොටස තියෙනවා. window එකක් කියන්නේ දැන් අපි මෙන්න මෙහෙම ගත්තයින් පස්සේ මෙන්න මේවට කියනවා window එකක් කියලා. මේ මොනවද? මෙන්න මේවා පොඩි කරලා ගත්තයින් පස්සේ තමයි මේවට කියනවා window එකක් කියලා. මේ තියෙන windows. හරි. මෙන්න මෙහෙම තියෙන ඒවාට අපි කියනවා මොකක්ද කියලාද? window එකක් කියලා. හරිද? ඊට පස්සේ මේ right click කරාම අපිට එනවනේ මෙන්න මේ menu. windows මේ තියෙන menu. ඊට පස්සේ මේ desktop එකේ මම අයින් කරලා තියෙන hide කරලා තියෙන icon ටික මෙන්න මේ විදිහට පෙන්වන ඒවා තියෙනවනේ. මේ දකුණු පැත්තේ පේනවනේ නේද ඔයගොල්ලන්ට? ඕන ස්ක්‍රීන් එකමයි පේනවනේ. හරි ළමයි. පේනවනේ ස්ක්‍රීන් එක. හොද නැද්ද? මෙන්න මෙතන මේ තියෙන icon හරිද? මේ පාටින් ඔයගොල්ලෝ පේන icon. ඊට පස්සේ මේ තියෙන්නේ මෙන්න මේ වගේ ඒවාට අපි කියනවා මොනවා කියලාද? මේ Windows කියලා. හරි. ඊට පස්සේ pointer කියලා කියන්නේ මෙන්න මේ mouse pointer එක. හරි. මොකද එහාට මෙහාට යන මේ රතු පාටින් දැන් ඔයගොල්ලන්ට එහාට මෙහාට යනවා පේන්නේ. mouse pointer එක. ඒතකොට ඒක තමයි pointer කියලා කියන්නේ. හරි. ඒතකොට මෙන්න මේවට එකතු වෙලා තමයි හැදෙන්නේ මේක. ඒ නිසා අපි කියනවා Vim කියලා. Windows icon menu pointer කියලා. ඒතකොට ඒක මෙන්න මේ විදිහට නම් කරලා තියෙනවා. හරිද? Windows menus pointer. ඒතකොට මේක අහනවා paper එකේදී MCQ වල එහෙම අහලා තියෙනවා. ඊට පස්සේ the utility program in the operating system. මෙන්න මෙතනින් එහාට වැදගත් ටිකක් තියෙනවා කතා කරන්න. utility programs කියන්නේ මොකද්ද? උපයෝගීතාව වැඩසටහන. පරිගණකයේ දෙන උපයෝගීතාව වැඩසටහන. මේවා මොකද ගන්නේ? පරිගණකයේ සිස්ටම් එකට අවශ්‍ය කරන දේවල් තමයි යාලා කරන්නේ. හරිද? ඒ කියන්නේ පරිගණකයේ මේ අනිත් මෘදුකාංග නිවැරදිව ක්‍රියාත්මක වෙනවද? ඊට පස්සේ ඒවා හරියට වැඩ කරනවද? මේ ෆන්ක්ෂන් හරියට වෙනවද? ඊට පස්සේ පරිගණකයේ දෝෂ තියෙනවද? ඔන්න ඕව හඳුනා ගැනීම. ඊට පස්සේ ඩිස්ක් එකේ ගැටලු තියෙනවද? අන්න ඒ වගේ ඒවා. එතකොට මේ තියෙන්නේ ඒවා. හරිද? මේ තියෙන කීපයක්. බෑකප් software. බෑකප් කියන්නේ හදිස්සියේ පරිගණකයේ තියෙන දේවල් නැති වුණොත් එහෙම ඒවා බෑකප් කරලා අපි තියාගන්නවා. ඩිස්ක් ස්කෑනර්. ඩිස්ක් එක ස්කෑන් කරනවා. ඩිස්ක් ඩිෆ්‍රැග්මන්ටේෂන්. ඩිස්ක් එකේ තැන් තැන් වල විසිරලා තියෙන ඒවා එක තැනකට දානවා. ෆයිල් ඩේටා කම්ප්‍රෙෂන්. කම්ප්‍රෙස් කරනවා කියන්නේ ඩේටා කම්ප්‍රෙස් කරනවා. ටාස්ක් මැනේජර්. ටාස්ක් මැනේජර් කියන්නේ ඔයගොල්ලෝ දැකලා තියෙනවා මේ හරි සරල එකක්. මෙන්න මෙහෙම ටාස්ක් මැනේජර් කියලා බහම මෙන්න මේ එන්නේ. පරිගණකය කරන කාර්ය ටික ඔක්කොම මේ විදිහට වෙනවා මේ ටාස්ක් මැනේජර්. ඒ කියන්නේ ටාස්ක් ටික අපිට මැනේජ් කරන්න පුළුවන් එතන. ඊට පස්සේ සිස්ටම් ඩයග්නොසිස් ටූල්. හරිද? ඊට පස්සේ ඇන්ටිවයිරස් software. ක්ලිප්බෝඩ්. හරිද? data asynchronization software.
disk partitioning හරිද screen server system profile හරිද network utilities හරිද මෙන්න මේ වගේ ඒවා ඒවෙන් අපි මූලිකව කතා කරනවා තමයි මෙන්න මේ දේවල් හරිද මොනවද disk partitioning disk formatting disk defragmentation අපි කම්පියුටර් එකට ගියන් පස්සේ තමයි ඒකේ පළවෙනි කෙනාට මම යන disk partitioning කියන කෙනාට මෙන්න මෙතන අපි මෙන්න මේ විදිහට this PC කියන එකට ගියන් පස්සේ මෙන්න මේ විදිහට කොටස් වලට C සහ D කියලා වෙන් කරලා තියෙනවානේ. මේ වෙන් කරලා තියෙන තමයි disk partition කරලා. හරිද? මේකට කියනවා disk partitioning කියලා. ඒක disk partitioning කරන්නේ කොහොමද? ඕගොල්ලන්ට පුළුවන් ඔයාලගේ කම්පියුටරේ යන්න පුළුවන් device disk management කියලා මේක ගන්න disk management කියලා. හරි මෙතන තියෙන මේ manager කියලා මෙන්න මේක කියනවා device manager. හරි මේක නෙවෙයි. හරි ඊටර ඕනේ නැහැ මෙන්න මේක කරන්න. මේ this PC icon එක මේ විදිහට right click කරලා ඒකේ මෙන්න මෙතන මේ manage කියන එක ගන්න. එතනට ගියන් පස්සේ එනවා එකක් computer management මේකේ නම මට අමතක වෙලා තිබි computer management. ඒකේ තියෙනවා storage disk management. මෙන්න මෙතනට ගියන් පස්සේ අපිට disk එක partitioning කරගෙන ගැනීම පුළුවන්. ඉතින් අපේ disk එකේ වර්තමානයේ තියෙන කොටස් ඊට පස්සේ අපි භාවිත කරන කොටස් ඒවා වෙන විදිහට වෙන් කරලා තියෙනවා. හරිද මෙතන disk එක මෙන්න මේව කියලා string කියන එකක් තියෙනවා. string volume කියන එක කරලා ඒ කොටස් වලට වෙන් කරලා partition කර ගැනීම හැකියාවක් තියෙනවා. එතකොට ඒත් අනිවාර්යෙන් disk එක partition කරායින් පස්සේ කොටස් වලට වෙන් කරායින් පස්සේ disk එක format කරන්න ඕනේ. හරිද මේකේ වෙන ප්‍රියවලක් තියෙනවා. අපි කම්පියුටර් එකට අලුතෙන් Windows ගැහුවෙන් පස්සේ තමයි ඒ කියන්නේ Windows software එකක් install කරායින් පස්සේ හරි මේකේ දත්ත ඇතුළත් කරන කලින් දත්ත ඇතුළත් කරන්න පුළුවන් විදිහට මේක සකස් කර ගන්න ඕනේ. හරිද? එතකොට පාටිෂන්ස් වලට වෙන් කරනවා. පාටිෂන්ස් වලට වෙන් කරායින් පස්සේ hard disk එක ඇත්තටම මේක පාටිෂන්ස් වලට වෙන් වෙලා නෙමෙයි තියෙන්නේ. ඒකේ තාර්කිකව තමයි logically තමයි අපි පාටිෂන්ස් වලට වෙන් කරන්නේ. logically පාටිෂන්ස් වලට වෙන් කරායින් පස්සේ ඒ පාටිෂන් එක දත්ත තැන්පත් කරන්න පුළුවන් වෙන්න අපි හදන උදාහරණයක් විදිහට හිතන්නකෝ දැන් අපි පොල් පැල හිටවද්දි කොහොමද හිටවන්නේ ළමයි? පොල් පැල හිටවනවද ගහෙන් ගෙඩින්නවද? හරිද? මෙන්න මේ පොල් පැල හිටවන්නේ නැහැනේ සාමාන්‍යයෙන් ඕගොල්ලෝ මෙන්න මේ විදිහට. හිතනවා මේ වත්තක් ගත්තොත් එහෙම මේක වත්තක් කියලා හිතන්න. මෙන්න මේ ටික මෙන්න මේකේ පොල් පැල අපි හිටවනවා නිකන් හිටවන්නා වාගේ. එimhe හිටවන්නා වාගේ පොල් පැල හිටවන්නේ. මේක අපි වෙන් කර ගන්නවා. මීටර 20න් 20 වගේ වෙන් කරනවා පොල් පැල හිටවන්න. ඊට පස්සේ මිරිස් පැල හිටවනවා නම් ඒකට අදාළව අඩි දෙක දෙක කොටස් වලට වෙන් කර ගන්නවා. ඒතකොට මීට වඩා කොටස් මේ කුඩා වෙනවා. හරිද? ඒතකොට ඔන්න ඔය වගේ අපි වෙන් කරලා ඒවට ගැළපෙන විදිහට වවන්න. හරිද? ඒ වගේ කම්පියුටර් එක තුල තියෙන data මේ data input කරන්න පුළුවන් විදිහට හදා ගන්න ඕනේ hard disk එක. අන්න ඒ විදිහට හදන එකට අපි කියනවා disk partitioning කියලා. අපි මෙන්න මේව ගැන දැන් කතා කරමු. හරි? ඒකෙන් එක. පළවෙනි එක තමයි අපි කතා කරන්න යන්නේ. කම්පියුටර් එක disk partitioning. disk partitioning කියන්නේ disk එක මෙන්න මේ තනියම තියෙන disk එක. මෙන්න මේ රවුමේ ඔයගොල්ලන්ට පෙන්නලා තියෙනවා මෙතන මේ තියෙන මේ විදිහට තියෙන disk එක. අපිට තාර්කිකව ඇත්තට වෙන් කරන්න නෑ තාර්කිකව C සහ D කියලා මේ කොටස් දෙකකට වෙන් කරගන්නවා මෙන්න මේකට අපි කියනවා disk partitioning කියලා. මොකක්ද කියලාද? disk partitioning කියලා. හරි. එතකොට disk partitioning කරන කී අවශ්‍යතාවය ඇයි මොකටද මේක අවශ්‍ය වෙන්නේ? හරිද? අපිට we need to save different item in different place. ඒ කියන්නේ place එකම දත්ත වර්ග කිහිපයක් තියෙනවා. දැන් හිතන්න සින්දු දාන එකක් තියෙනවා. ඊට පස්සේ වීඩියෝස් දාන එකක් තියෙනවා. ෆයිල්ස් දාන එකක් තියෙනවා. ඒ වගේ ඒවා වෙන් කරලා තියාගන්න අපිට මේක භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ when we need to have more than one operating system more than one operating system කියන්නේ operating system එකකට වඩා භාවිතා කරන්න පුළුවන්. හරිද? That's to meet the requirement of operating system. මෙහිම පද්ධතිය අවශ්‍යතාව සඳහා. එතකොට මේක මතක තියාගන්න මේ වැදගත් දෙයක්. in Windows environment multimedia drivers DVD flash drive මෙන්න මේ වගේ ඒවා Windows වලදී අපි මෙන්න මේ ඕනම දෙයක් ඇතුළත් කරොත් ඒ කියන්නේ storage එක සම්බන්ධ කරොත් පරිගණකයට හරිද ඒවා පෙන්වන්නේ මොන වගේද මේ CDE වගේ disk එකක් drive එකක් විදිහට තමයි පෙන්වන්නේ හරිද මම පෙන්වන්නේ කොහොමද මේකට ගහලා පෙන්වන්නම් හරි අපි යන්කෝ my computer එකට මෙතනට මෙතනට ගියන් පස්සේ ඔන්න මම පෙන් එකක් ඉන්පුට් කරනවා my computer එකට ඒතකොට පෙන් එක පෙන්වන්නේ කොහොමද හරිද මේ USB drive E කියලා පෙන්වනවා මෙතන CDE පැහැදිලිද ඒතකොට ඒක පෙන්වන්නේ E විදියට අපි තව මොකක් හරි මේකට ඇතුළත් කරොත් තව පෙන් එකක් කොහෙන් හරි ගහුවොත් ඉතින් තව පෙන් එකක් වෙලා ගන්නවා තමයි අපර දැන් හරි තියෙන හැම පෙන් එකක්ම ගහුවා
හරි මම මේ අනිත් පැත්තෙන් කරනවා පෙන්න කොන්න බලන්න. ඔය පෙන්නක් ගැහුවොත් දාන දාන හැම ඩිවයිස් එක මොකද වෙන්නේ? එයාට පෙන්වන්නේ මෙන්න මේ විදිහට. පැහැදිලිද? A C D E F කියලා ඔන්න ඔය විදිහට දාන දාන හැම එකම පෙන්වනවා. හරිද? ඒක තමයි මෙයාගේ හැටි. හරි? හරිද? දැක්කද ඒවා අයින් වෙලා ගියා. ඊට පස්සේ ළමයි ඒක මතක තියාගන්න ඉන්න එක වැඩ කරන්නේ Windows වල විතරයි. හැබැයි Linux වලදී එහෙම CDE කියලා පෙන්නන්නේ නැහැ. ඒවා directories විදිහට තමයි Linux වලදී පෙන්නන්නේ. හරිද? ඒතර මම එකක් පෙන්නන්නම්. අ, අපි ඉන්ටර්නෙට් එකේ දීලා බලමු මේක. හරි. ඒක පෙන්වන්න ඉතින් නේද මේ හරියට මේක නේ. හරි. එතකොට ඒකේ directories විදිහට තමයි Linux වල පෙන්වන්නේ. හරි. ඒක මතක තියාගන්න. disk formatting. disk formatting වලට ගියන් පස්සේ disk එක format කරනවා කියන්නේ disk එකේ data input කරන්න පුළුවන් විදිහට. ඒකෝට මේ disk එක clean කරගෙන පස්සේ partitioning කරන්න කලින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ partition කරගෙන පස්සේ උදාහරණයක් විදිහට හිතන්න මෙන්න මෙතන තියෙනවා සාමාන්‍ය කබඩ් එකක්. කබඩ් එක නෙවෙයි. සාමාන්‍ය නිකන් රාක්කයක් තියෙනවා. මෙන්න මෙහෙම එකක්. හරිද? මේ රාක්කේ මෙන්න මෙහෙම තිබ්බට මේක ඇතුළේ data ඇතුළත් කරන්න බෑනේ. ඊට පස්සේ මේ රාක්කය අපි කොටස් වලට වෙන් කරගන්නවා. ඒ කියන්නේ partition කරගන්නවා. හරි මේ partition කරපුවාම අපිට මේක ඇතුළට දත්ත දාන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක නැවතත් ඒක ඇතුළට අපිට data දාන්න පුළුවන් විදිහට partition එකත් වෙන් කරගන්නවා කොටස් කොටස් වලට. ඔන්න ඔහොම සරලව වෙන් කරන එක තමයි ළමයි මොකක් කියලා කියන්නේ. මෙන්න මේ disk partitioning මේ sorry formatting කියලා කියන්නේ. හරිද? එතකොට සරලව කිව්වොත් එහෙම මෙන්න මේ මුලින්ම තියෙනවා disk එක මේ වගේ. ඒ disk එක CD කියලා වෙන් කරගන්නවා. හැබැයි මෙයාගේ ඇතුලේ දත්ත ඇතුළත් ගන්න පුළුවන් විදිහට මේක වෙන් කරලා හදාගන්න එක අපි කියනවා disk format කරනවා කියලා. මොකක් කියලාද? disk format කරනවා කියලා. හරිද? ඊට පස්සේ වැදගත් එකක් තියෙනවා defragmentation. fragmentation කියන්නේ මේක අනිත් පැත්ත. defragmentation කියන්නේ disk එකේ data තැන් තැන් වල තැන්පත් වෙනවා ළම. හරිද? defragmentation එකට tool එකක් තියෙනවා. ඔයගොල්ලෝ පුළුවන් defragmentation කියන tool එක මේ විදිහට. හරිද? මෙන්න මේ defragmentation and optimize කියන tool එක අරගෙන මෙතන අපේ volume එක කියලා මෙතන optimize කියන කෙනා දුන්නාන් පස්සේ හරිද? ඒගොල්ලන් පස්සේ මේක optimize වෙලා තියෙන්නේ මගේ. හරිද? අය 아무තෙන් කරන්න දෙයක් නෑ ළමයි. ඔප්ටිමයිස් වෙලා තියෙන්නේ. හරිද? එතකොට ඔප්ටිමයිස් කරන්න තියෙන්නේ. එතකොට මේක ස්වයංක්‍රීයව ඔප්ටිමයිස් වෙනවා. හරිද? එතකොට මේකේ කිසිම එකක් නැවත නැවත තැන් තැන් වල තැන්පත් වෙලා නැහැ. හරිද? ඔප්ටිමයිස් ඩ්‍රයිව් කියන එක නා දීලා. හරිද? ඊට පස්සේ තව තියෙනවා ඩිස්ක් ක්ලීන් අප් කියලා. හරිද? එතකොට ඒක නම් මේකට අදාළ කරන්නේ නෙමෙයි. මෙතනදී ඩිස්ක් එකේ තැන් තැන් වල data තැන්පත් වුණා. උදාහරණයක් විදිහට අපි කම්පියුටර් එක තියෙනවා. ඔයාලගේ කම්පියුටර් එක. හරිද? මම පල්ලෙහාට යන්න. මෙන්න මේ හරියට. ඔයාලගේ කම්පියුටර් එකේ හරිද? මෙන්න මේ ඩිස්ක් එකේ ඔයාලා තැන්පත් කරන ෆෝල්ඩර්ස් හරි තැන්පත් කරන ෆෝල්ඩර්ස් වලට අදාළව ඒකේ data තැන් තැන් වල මෙහෙම තැන්පත් වෙනවා. මෙතන ටිකක් මෙතන ටිකක්. හරි උදාහරණයක් විදිහට ඔයාලා කාමරේ බලන්නකෝ. හරිද? ඔයාලා කාමරේ තැන් තැන් වල ඔයාගේ ඇඳුම් කොටස් තිබ්බන් පස්සේ ඇඳුම් වල කොටස් තිබ්බන් පස්සේ අපිට ඒවා එකතු කරලා එකපාර ඇඳ ගන්න පුළුවන්ද? බෑනේ ළමයි. හැබැයි ඒව එක තැනකට ගෙනල්ලා තිබ්බොත් එහෙම මෙන්න මේ data ටික ඔක්කොම එක තැනකට ගෙනල්ලා තිබ්බොත් එහෙම මේ කොටස් කොටස් වෙන වෙන සෙට් වෙන ටික එක තැනකට ගෙනල්ලා තිබ්බොත් එහෙම ළමයි අපිට ඒක පහසුවෙන් හොයාගන්න පුළුවන්. හරිද? ඒ වගේ තමයි ඒ කියන්නේ අපි අඳුන් ටික ගන්න තිබ්බ පහසුවෙන් හොයාගෙන අඳ ගන්න පුළුවන්. ඒ වගේ තමයි කම්පියුටරේ තැන් තැන් වල තිබ්බන් පස්සේ මේක මොකද වෙන්නේ? ස්ලෝ වෙන්න පුළුවන්. මේ ස්ලෝ වෙන එක වළක්වන්න අපි ඩිෆ්‍රැග්මන්ටේෂන් කරනවා. ඩිෆ්‍රැග්මන්ටේෂන් කරන පස්සේ මේවා එක තැනකට එනවා. එක තැනකට ආවම පස්සේ අපිට පහසුවෙන් මේ data හොයා ගැනීම හැකියාව තියෙනවා. හරි? සහ ඒකෙන් ඔය නිකන් ගන්න ඉඩ ප්‍රමාණය හිස් වෙලා සමහර ඉඩ ප්‍රමාණය හිස් වෙලා යනවා. හිස් වෙලා ඒවා ප්‍රයෝජනෙට ගන්න බැරි වෙනවා. අන්න ප්‍රයෝජනෙට ගන්න බැරි ඒවා ප්‍රයෝජනෙට ගන්න පුළුවන් විදිහටපත් වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මේ තැන් තැන් වල මේ වුණාන් පස්සේ හරි දැන් මේක මම ෆොටෝවක් හැදේ ගන්නවා මේ රවුම හැදේ ගන්න තු. ඒක ලේසියි ඔයගලන්ට.
හරිද? මේ සාමාන්‍ය ඩේටා එක මෙන්න මේ කොටුව ගත්තොත් එහෙම මේකේ ළමයි තැන් වල ඩේටා තැන්පත් වෙනවා. මෙතන තැන්පත් වෙනවා ටික. හරිද ඔය ටික. ඊට පස්සේ මෙතන ටිකක් තැන්පත් වෙනවා. ආයෙ මෙතන තැන්පත් වෙනවා. හරිද? එතකොට මේක එනවා මෙන්න මේ විදිහට සයිස් ෆයිල් එකක්. මේක පුළුවන් මෙතන තැන්පත් කරන්න බෑ. එතකොට මොකද වෙන්නේ? මේක ආයෙ වෙනම තැනක ඉඩක් ගන්න ඕනේ. එතකොට මෙන්න මේ හිස් තැන් ඇති වෙනවා. මේ හිස් තැන් වල නිකන් මොකද වෙන්නේ? නිකන් ස්ටෝරේජ් එක අපතේ යනවා. ඔන්න ඕවත් වැලකෙනවා ඩිෆ්‍රැග්මන්ටේෂන් කරන පස්සේ එතකොට මොකද වෙන්නේ? මේක මෙන්න මේ පැත්තට ආයද්දි මේ ඔක්කොම එක තැනක තියෙනවා. මෙන්න මෙහෙම එක පේජ් එකක එක තැනක මේ ඔක්කොම ඩේටා ටික තියෙනවා. එතකොට මේක පිරෙනවද? නෑ. කියන්නේ මේ පිරලා නිකන් හිස් තැන් ඉතුරු වෙන්නේ නෑ. හරි. එතකොට හැබැයි මෙහෙම වෙන්නේ නෑ. ඒක වෙන්නේ වේදාත්ම හේතුව තමයි අපි හිතනවා අපි හදන ෆෝල්ඩර් එක මූවි කියලා. හරිද? මූවි කියලා හදන ෆෝල්ඩර් එක. මූවි කියලා හදද්දී ෆෝල්ඩර් එක හැදෙන්නේ මේ ඩිස්ක් එකේ කොහේ හරි තැනක. හරිද? මේ මම M කියලා දාන්නේ ඒක. ඒ හැදෙන එකේ මේ ඩිස්ක් එකේ මෙන්න මෙතන තමයි මූවි කියලා ෆෝල්ඩර් එක හදලා මූවිස් දාද්දී මූවිස් ටික මුලින්ම තැන්පත් වෙන්නේ. ඊට පස්සේ කම්පියුටරේට ඩේටා ඇතුළත් කරලා ආයෙ ටික දවසින් ආයෙ මූවි කියලා ෆෝල්ඩර් එකක් දාද්දී ඒක තැන්පත් වෙන වෙන තැනක. හරිද? එතකොට මූවි කියලා එක තැන්පත් වෙන තව තැනක. එකම ෆෝල්ඩර් එක ඩේටා තියෙන තැන් වල. හරිද? හැබැයි මෙන්න මේ සිද්ධිය Windows වල විතරයි වෙන්නේ තමයි. මේ සිද්ධිය Linux වල වෙන්නේ නැහැ. එයාලා කපටි වැඩක් කරනවා. Linux වල ඒගොල්ලෝ මෙන්න මේ වගේ අපි මොනවයි තැම්පත් කරනවා ෆෝල්ඩර් එකක් හදලා තියෙනවා. හදද්දි ෆෝල්ඩර් එකේ පසුභාවිතය සඳහා ඉඩක් තියෙනවා. ඒ කියන්නේ අපිට යන්නේ අත්‍තරම හිතන්නකො ඉඩ මෙන්න මෙච්චරයි කියලා. මෙච්චරක් ඉඩ යනවා කියලා තියෙන එකට ඒගොල්ලෝ මොකද කරන්නේ? තව චුට්ටක් වැඩිපුර තියෙනවා. ආයෙ ඉස්සරහට මේ ෆෝල්ඩර් එක ලොකු වුණොත් දාගන්න කියලා. හරිද? ඒ වගේ අවස්ථාවක් තියෙනවා Linux වල. ඒතකොට Linux වල මෙන්න මේ සිද්ධිය සිද්ධ වෙන්නේ නැහැ. හරි? ඊළඟට ෆයිල් සිස්ටම් එක කියන්නේ ඉන්ට මොකද්ද? හරිද? එතෙන්දී අපි කතා කරනවා ෆයිල්ස් ගැන. ෆයිල්ස් වල තියෙන්න පුළුවන් මොනවද? ෂෝ කරන්න පුළුවන් හයිඩ් ෂෝ තියෙනවා හයිඩ් කරන්න පුළුවන් අපි ෆෝල්ඩර්ස්. හරිද? ඊට අමතරව මේ තියෙන ෆෝල්ඩර්ස් වර්ග. ඕන ෆෝල්ඩර් එක මෙන්න මේ කොටස් දෙකකින් සමන්විත වෙනවා. කොටස් දෙක මොකද්ද? ඉස්සරහ පැත්තේ නම තියෙනවා, දකුණු පැත්තේ තියෙනවා ඩොට් එකෙන් එහා පැත්තේ එයාගේ එක්ස්ටෙන්ෂන් එක. එක්ස්ටෙන්ෂන් එකයි මොකද වෙන්නේ? එයා මොන ෆයිල් එකක්ද කියන එක තීරණය වෙනවා. හරිද? ඒතකොට එක්ස්ටෙන්ෂන් එකයි ෆෝල්ඩර් එකේ ඔය ෆයිල් එකේ නමයි වෙන් කරන්නේ මොකෙන්ද ඩොට් එකකින්. එතකොට ඒව මතක තියාගන්න ඒවත් අහන්න පුළුවන් පේපර් එකේ. හරි මේ තියෙන එක්ස්ටෙන්ෂන්ස් වල exe කියන එක්ස්ටෙන්ෂන් එකේ තියෙන executable. docs කියන එක නායෙන් තියෙන word. xlx කියන්නේ excel. pptx කියන්නේ powerpoint. accdb කියන්නේ access. එතකොට මේව මොනවද? අපි ගිහිල්ලා බලමු නිකන් word එකට පොඩ්ඩක්. අපි යනවා ළමයි word එක. word එකට ගියොත් එහෙම word ෆයිල් එක අපි සේව් කරොත් word ෆයිල් එක අපි සේව් කරොත් ළමයි මෙන්න මේ විදිහට. අපි යන word ෆයිල් එක සේව් කරන්න. සේව් කරොත් මෙන්න මෙතන වර්ඩ් ෆයිල් එක සේව් කරන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා. හරිද? මේ බලන්න. docs එකක් විදියට docm විදියට doc විදියට මම මේ පොඩ ඉන්නේ මේ zoom කරලා පෙන්නනවා ඔයාලන්ට පහසු වෙන්න. හරිද? ඒ බලන්න. මේක ඊට පස්සේ මේ docs ඊට docm doc dotx ඊට පස්සේ dotm dot pdf xps ඊට පස්සේ mst mstm ඊට පස්සේ html htt rtf format එක rich text format කියන එක මේක මතක තියාගන්න txt format එක ඒකත් මතක තියාගන්න docx ඊට පස්සේ odt ඔන්න ඔය ටික මතක තියාගන්න ඔය පේපර් එකට අහලා තියෙන්න ඔය කවුරුද දෙක මේ වදන් සැකසීම දුකාංගයේ තැන්පත් වෙන්න පුළුවන් හැදෙන්න පුළුවන් මොනවද මේ එක්ස්ටෙන්ෂන්ස් මොනවද කියලා. හරිද? ඒතකොට මෙන්න මේ එක්ස්ටෙන්ෂන්ස් ටිකේ ඔය මම කිව්ව ටික මතක තියාගන්න මොනවද? මෙන්න මෙතන තියෙනවා RTF ඊට පස්සේ TXT ඊට පස්සේ docs ODT වගේ. ඒ වගේම ළමයි තියෙනවා මොකේද? අපි බලමු අනිත් ඒවා. හරිද? දැන් මේ බලපු වෙලාවේ බලමු. එතකොට මේ පාඩම කරද්දි ළමයි අහුවෙනවා ඔයගොල්ලන්ට පේපර් එකට අදාළ කොටස් කීපයක්. හරිද? ඒ නිසා හරියට මේ කරන දේවල් බලා ගන්න. හරිද? PPTX හරිද? PowerPoint එකට යන්න. PowerPoint එකේ ෆයිල් සේව් වෙන ළමයි පියන් අපි බලමු. ඒකේ තියෙනවා PPTX මේ වර්ග ගොඩක් තියෙනවා. හරි? බලමු. PPTX තියෙනවා enable presentation තියෙනවා ඊට පස්සේ මෙන්න මේ ඒතකොට මේකේ මතක තියාගන්න PPT PPTX PPTRM හරිද ඊට පස්සේ POT ඊට පස්සේ PPS ඊට පස්සේ ආයෙත් ODP හරිද
අරක මොකද කලින් එක තිබ්බ ODT දැන් ODP අර දෙවෙනි මේව මතක තියාගන්න. හරි. එතකොට ඊළඟට යනවා ආයෙත් මොකද තියෙන්නේ? අපි ඉගෙනතු පාඩම් ඔක්කොම යනවා. හරි. ඒ හැම එකම මේවා තියෙනවා. හරි. ඊට පස්සේ අපිට මොකේද දාන්න පුළුවන්? Excel එක. Excel එකේ එක්ස්ටෙන්ෂන්ස් ටික මම මේ විදිහට පෙන්නන්න ඉක්මනට බලා ගන්න. හරි. Excel එකේ එක්ස්ටෙන්ෂන්ස් ටික මම පෙන්නන පස්සේ ගාලා ඉක්මනට බලා ගන්න. මේ බලන්න. ඒකෙත් ළමයි මෙන්න මේ විදිහට කියන පස්සේ තියෙනවා Excel එකත් Excel SX හරිද? Excel SB Excel XLS හරි XML ඊට පස්සේ TXT ෆෝමැට් එකෙන් පුළුවන්. TSV කියලා ෆෝමැට් එකක් තියෙනවා. හරිද? ඊට පස්සේ අන්තිමට තියෙනවා ODS කියන ෆෝමැට් එකෙන්. ODS කියන්නේ මොකක්ද? Open Office Spreadsheet කියන ෆෝමැට් එකෙන්. ඒතකොට ඕවා මතක තියාගන්න. හරිද? ඊට පස්සේ Excel ඒ වගේ ඒවා තියෙනවා. හරි. ඊට අමතරව ළමයි ආයෙත් තියෙනවා මේ අපිට තව ඉතුරු මොකද access එක. access එක නම් මහ ලොකු දේවල් නේ. ACCDB කියන තමයි හිතන access. හරිද? අපි access එක බලමු. හරිද? එතකොට access එකේ ළමයි save format එක ගත්තොත් එහෙම මේ තියෙන format එක ACCDB MDB MDB ACCDT හරිද? ඊට පස්සේ ඒ වයින් තමයි මේක සේව් කරන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඊට පස්සේ ආයෙත් නැවතත් ආයෙ පාඩමට යන්න. ඒකෙන් අපිට හඳුනන්න පුළුවන් මොකද? type of file, size of file, saved data, date and time කවද්ද මේක කරේ. එතකොට මේ තියෙන ෆයිල් එකේ properties බලන විදිය. අපි properties ගැනත් පොඩ්ඩක් බලමු ළමයි. හරිද? ඊට පස්සේ properties බලමු. properties බලනවා කියන්නේ අපි ෆයිල් එකකට යන්න. හරි. අපි යන්කො මෙතනට. මේක ඇතුළට යන්න. ෆයිල් එකට. මෙන්න මේ ෆයිල් එක right click කරායින් පස්සේ දැන් මේවා right click කරායින් පස්සේ මේකට කියනවා properties කියලා එකක්. මෙන්න මේකට ගියහම බලන්න පුළුවන් මේව හදපු දවස 9E ඊට පස්සේ EU එක තියෙන තැන මේ තියෙන location එක මේක open වෙන software එක. හරිද? ඊට පස්සේ මේකේ MB ගන්න කොච්චරක් අරන් තියෙනවද මේකේ ඊට පස්සේ කොච්චරක් disk එකේ ඊට අරන් තියෙනවද ඒ වුණාට. ඊට පස්සේ create කරලා තියෙන දවස. ඊට පස්සේ open කරපු දවස. ඊට පස්සේ අන්තිමට open කරපු දවස මේ ජනවාරි 25. අපි ඔය විදිහට බලමු දැන් අද මම අන්තිමට open කරලා තියෙන මේ මෙන්න මේ grade 11 English medium කියන එක. හරි ඒකේ properties බලමු. ඒකේ බලුවොත් එහෙනම් මේ ක්‍රියේටර් තියෙන්නේ ජනවාරි 25 හරිද අනිත් ටික නෑ අනිත් වල පොඩි හරි එතකොට මේ ඊට කොච්චර කරන් තියනවද ඒ දේවල් ටික තියෙනවා හරි තියෙන තැන ওই දේවල් ටික තියෙනවා ඇයි මොකද්ද මේ ඕපන් කරේ මේ දෙන මේක ඕපන් වෙන software Photoshop මෙච්චරක් ඉඳලා තියෙනවා ඒක නිර්මාණය කරලා තියෙන මේ දා අන්තිමට මේක ඇක්සස් කරලා තියෙන මෙන්න මේ දවස් කියලා වැටෙනවා හරි ඊට පස්සේ ළමයි මේ drivers අර කියපු එකම තමයි CDE කියලා තමයි නිරූපණය කරන්නේ මේ තියෙන ඒ ටිකමයි හරි එතකොට මේ drivers එකේ තව drivers වර්ගයක් තියෙනවා නේ තව drivers වර්ගයක් කියන්නේ මොකද අර මේ අපි කතා කරා ඊයේ කතා කරපු කොටසේදී ඒ drivers තමයි දාවක වැඩසටහන ඒ දාවක වැඩසටහන කියන්නේ ළමයි පරිගණකයේදීට සම්බන්ධ කරන ඕනේ උපකරණයකට අදාළ මුදුකාංගයක් තියෙනවා අන්නේ මුදුකාංග ටික ඇතුළත් වෙලා තියෙන වැඩසටහන තමයි මොනවද දාවක වැඩසටහන නැත්නම් මුදුකාංගය තමයි දාවක වැඩසටහන කියන්නේ ඒතකොට ඒ දාවක වැඩසටහන ඒවා තියෙදි තමයි මේ අපි ඇතුළත් කරන device එක නිවැරදිව පරිගණකයත් එක්ක කටයුතු කරන්නේ හරිද ඊට පස්සේ select the creating a folder select the drive where the folder to be created දැනට කියලා now select folder new file menu or new folder under tools හරිද ඊට පස්සේ provide the suitable name ඊට පස්සේ manage the file copy කරන්න පුළුවන් ඊට පස්සේ ඒක කරන්න කොහොමද select file select copy select the destination drive or folder මෙතෙන්ට ගිහිල්ලා එක paste කරන්න තියෙනවා. හරිද? ඒතර ඔයවා තියෙන. ඊට පස්සේ කොහොමද cut කරන්නේ, rename කරන්නේ, delete කරන්නේ? මෙන්න මේ දේවල් ටික තියෙනවා. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම අයින් කරන විදිහ තියෙනවා. හරිද? ඒතර ඔන්න ඔච්චර ඔය පාඩමට අදාළව තියෙනවා. ඊට පස්සේ අද අපිට කතා කරන්න තියෙන ළමයි 11 වසරේ
මෙන්න මේ පාඩම මම කතා කරන්න යන්නේ මෙන්න use of multimedia කියන පාඩම. හරිද? එතකොට මම මෙතනින් චුට්ටක් නවත්තලා ඔයගොල්ලන්ට බ්‍රේක් එකක් දෙනවා විනාඩි 10ක විතර. ඊට පස්සේ අපි පටන් ගමු use of multimedia. එතකොට මට මේ රෙකෝඩ් එක වෙන් කරලා ගන්න පුළුවන්. හරි? මම විනාඩි 10කට නවත්තන්න. හරිද? එතකොට අනිත් කට්ටියට ජොයින් වෙන්න පුළුවන් පන්තියට. හරි?